වල ඕනේ නැහැ. මෙන්න මේ වගේ දේවල් කරාම නොදැනුවත්වම දරුවන්ගේ මොළේ වර්ධනය වෙනවා. ඉතින් මම පුංචි කාලේ කරපු එක දෙයක් තමයි මේ ඇත්තටම සෙල්ලම්වත් උයපු එක. ඒක කළේ මගේ යාළුවෝ ටිකකුත් එක්ක. ඉතින් මට හිතුණා මගේ චූටි දූටයි පුතාටයි මේ අත්දැකීම ලබා දෙන්න. මුලින්ම ඔන්න මගේ චූටි පැටියා වලන් ටික සෝද ගන්නවා. බලන්න එයා හරිම ආසාවෙන් ඒක කරනවා. මෙන්න මේ කෑම වේල තමයි අපි හදන්න යන්නේ. ඒකේ මැල්ලුම් තියෙනවනේ. ඉතින් අපි මැල්ලුම් වලට කොළ කඩන්න ගියා. අපේ ගෙවත්තෙම චුට්ටක් ඇවිදලා කවලම් පලා ටිකක් එකතු කරගත්තා. මේ තියෙන්නේ පොල් පලා. එයාටත් ඒක කියලා දීලා ඔන්න දැන් එයා ටිකක් කඩා ගන්න තමයි හදන්නේ. අපි දන්න පැලෑටි වර්ග අපේ පැටවුන්ට මේ විදිහට අඳුන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ගස් නිමිති. ඔන්න ගස් නිමිති කොළයකුත් අපි කඩා ගත්තා. මේ ජපන් බටු කොළ. තෙබු කොළ දෙකක් විතර. එරබුදු කොළ දෙක තුනක්. දැන් හාල් ටික සෝද ගන්න හදන්නේ. බලන්නකො කවුද හාල් සෝදන්නේ කියලා. දෝනි කලින්ම හාල් සෝදන්න අයියත් එක්ක කිවිසුමක් ගහගත්තා. මොකද අයියා වලන් ටික සේදුවනේ. මම ලිප පත්තු කරලා දුන්නා. පුතා තමයි මේ ගින්දර අවුලන්න දර දාන්නේ. ඈතට වෙලා ඒක කරන විදිහ එයාට කියලා දුන්නා. ඉතින් බය වෙන්න ඕනේ නෑ. එයාලා දන්නවා පරිස්සම් වෙන්න. ඉතින් අපි ළඟ ඉන්න ඕනේ බලාගෙන. දෝනි ඔන්න පරිප්පු හොදනවා. අපි කඩාගත්ත කොළ ටික මේ විදිහට සෝද ගන්නවා. එළියේ තමයි අපි මේ දේවල් ඔක්කොම කරන්නේ. මොකද අපේ සෙල්ලම් ගෙදර එළියේනේ. අත් එක දැන් උතුරගෙන එනවා. පරිප්පු එක හදන්න තමයි දැන් හදන්නේ. උණ පාටික මම හදලා දුන්නා. අම්මා මට ගෙනත් දුන්නා පරිප්පුකට ඕන කරන ලුණුයි සුදු ලුණුයි කරපිංචයි කහ කුඩු 3-5යි මිරිස් කුඩුයි අම්මා මට ගෙනත් දුන්නා. ඉතින් චූටි ප්‍රමාණයක් නිසා මගේ අතින් මිරිස් කුඩු චුට්ටක් වැඩි වුණා. චුට්ටක් පරිප්පු එක හැදුවට පස්සේ ටිකක් සැර වුණා. ඒ උනාට දෙන්නත් එක්කම කෑව හරිම ආසාවෙන්. මොකද ඒගොල්ලොම උයපු කෑමනේ. මේ වෙලාවේදී දෙන්න හරියට සතුටු වුණා. ඇත්තටම ගින්දර ඇවිලෙනවා, වෙනස් සුවඳක් එනවා. දැන් නම් බත් එක ඉදිලා වගේ. පරිප්පු එක ලිපේ තියලා ඔන්න පොඩ්ඩක් අවලං කරනවා. හරි ලස්සනයි නේද? මමත් මේ පොඩ්ඩ දෙන්නත් එක සතුටු වුණා. මගේ පුංචි කාලෙට ගියා. මගේ පුංචි කාලේ මම මේ කෑම උයපු වැඩෙන් ගොඩාක් සතුටු වුණා. මට ඒක තමයි මෙයාලටත් මේ දේ කරන්න ඕනේ කියලා හිතුනේ. ලිපේ තියලා තමයි දැන් මේ මික්ස් කරන්නේ. ඔන්න පරිප්පු එකේ රස බලන්නයි හදන්නේ. මෙන්න විතරක් අපි අද තම්බනවා. මෙන්න වීඩියෝ එකට කතා කරන්න කැමති ඒ දෙන්නත් ඔන්න ඉතින් කතා කරනවා තැනින් තැන. ඔන්න අපි කෑම ටික හදලා ඉවරයි. මේ කෑම එක දැන් තාත්තට පිළිගන්වන්න තමයි හදන්නේ. මොන බිත්තරේ සුද්ධ කරලා දැන් කෑම ටික බෙදලා තාත්තට දුන්නා. තාත්තයි පුතයි දෝනි ඔක්කොමලා එක්ක කෑවයි. දරුවොත් එක්ක මේ දේ කරලා බලන්න. ඔයාලට සතුටුයි. එයාලට ජීවන කුසලතා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ලයිෆ් ස්කිල් කියන්නේ. ඒ වගේම බුද්ධි වර්ධනයත් සිද්ධ වෙනවා. ස්තුතියි ඔයාලට. Thanks for watching Little Bunny TV. Bye. ගිහින් එන්න.